2026 ජනවාරි මාස 13 වන අද දින මේ වනතෙක් කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ කුමන අයුරින්ද සිදුවන්නේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. මේ වන විට කොටස් වෙළඳපොළෙහි ඍණාත්මක පසුබෑමක් වාර්තා වේ. මේ වනතෙක් සමස්ත මිල දර්ශකයේහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදෑසන පටන් උච්චාවචනයන් සහිතව ඍණාත්මක පසුබෑමක් පෙන්නුම් කරනු ලැබුවා. මේ වන විට 0.25ක මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරනු ලබන අතර ඒකක ලෙස එකක 57.891ක පහළ යාමකි. මේ වන විට සමස්ත මිල දර්ශකයේහි ඒකක අගය සටහන් වනුයේ ඒකක 23556.02ක් ලෙසයි. මේ වන විට සමස්ත මිල දර්ශකයේහි ඒකක අගය සටහන් වනුයේ ඒකක 23556.62ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන SNPS L20 මිල දර්ශකයේහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදෑසන පටන් උච්චාවචනයන් සහිතව මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරනු ලබනවා. මේ වන විට 0.02ක ඍණාත්මක පසුබෑමක් පෙන්නුම් කරනු ලබන අතර ඒකක ලෙස ඒකක 14.37ක පහළ යාමකි. මේ වන විට SNPS L20 මිල දර්ශකයේහි ඒකකගේ සටහන් වනුයේ ඒකක 6488.08ක් ලෙසයි. එමෙන්ම මේ වනතෙක් සමස්ත වෙළඳපොළ පිළිවැටුප රුපියල් බිලියන 2.34ක් ලෙස වාර්තා වනවා. මේ වනතෙක් ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කරනු ලබන කොටස් පිළිවෙලින් යෝකාකෙඩ් හෝල්ඩින්ග්ස්, EML කන්සල්ටන්ට්ස්, ඔෆිස් ඉක්විප්මන්ට්, මයිලෑන්ඩ් ඩෙවලොප්මන්ට්ස් සහ කමර්ෂල් ඩෙවලොප්මන්ට් කම්පැනි ලෙස වාර්තා වනවා. එමෙන්ම මේ වනතෙක් ප්‍රතිශතාත්මකව වැඩිම මිල පහළ යාමක් පෙන්නුම් කරනු ලබන කොටස් පිළිවෙලින් SMB ෆයිනෑන්ස්, කොළඹ ඩොක්යාඩ්, ටෙස්ඇග්‍රෝ non voting, ටෙස්ඇග්‍රෝ voting සහ කොළඹ ෆෝර්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ලෙස වාර්තා වනවා.